පාරාව දිහා බලන්නේ නැතුව දෙවියන් වහන්සේ දිහා බලන්න පටන් ගද්දී පුදුම දෙයක් වුණා. පේනවද? ඕකෙත් පෙන්වන්නේ මිනිස්සු පිටිපස්ස දිහා බලලා නෙමෙයි මොර ගැහුවේ. ඉස්සලාම පිටිපස්ස ඇරලා බලාගෙන හිටියා. රත එනවා, සද්ද එනවා. ඊට පස්සේ එකපාර දෙවියන් වහන්සේ දිහා බලලා මොර ගහන්න පටන් ගත්තා. උන්වහන්සේ දිහා බලන්න පටන් ගත්තා. පාරාව දිහා නෙමෙයි. පාරාව දිහා නොබලා උන්වහන්සේ දිහා බලලා මොර ගහන්න පටන් ගද්දී බලන්න නික්මයාම 14 19 මොකද උනේ කියලා. ඊශ්‍රායල් වරුන්ගේ හමුදාවට පෙරටුව ගිය දෙවියන් වහන්සේගේ දූතයා අහක්ව ඔවුන්ට පස්සෙන් ගියේය. වලාටමද ඔවුන් ඉදිරියේ නහක්ව ඔවුන්ට පස්සෙන් සිටියේය. ඒක මිශ්‍ර වරුන්ගේ සමුදාවත් ඊශ්‍රායල් වරුන්ගේ සමුදාවත් අතරට පැමුණුනේය. මෙසේ වලාකුළද අන්ධකාරය විය. එහෙත් එය රාත්‍රියේ එළිය දුන්නේය. මෙසේ මුළු රාත්‍රියේ එක් පක්ෂයක් අනික් පක්ෂයට ලං නොවිය. පාරාව දිහා බලන්නේ නැතුව ඔබ දෙවියන් වහන්සේ දිහා බැලුවොත් ඒ හමුදාව විශේෂ හමුදාවක් වුණත් දෙවියන් වහන්සේ ඒ දේ ඔබට ලං වෙන්න දෙන්නේ. ඒ මැද ඉඳ ගන්නවා. ඒක මොන විශේෂ හමුදාව වුණත් ඒක ලෝකේ තියෙන භයානකම රෝගය වුණත් ඒක ලෝකේ තියෙන භයානකම ණය වුණත් විශේෂ මොනව තිබ්බත් දැන් වහන්සේ මොර ගහද්දී දැන් වහන්සේ මැද්දට එනවා. දැන් වහන්සේ මැද්දට එනවා කියන්නේ ඒ විශේෂ දේ ලං වෙන්නවත් දෙන්නේ නැහැ. උන්වහන්සේලා මොර ගසන්නන්ගේ මැද්දට උන්වහන්සේගේ දූතය එනවා. උන්වහන්සේගේ දූතය එනවා.